ඉතින් කොහොමද යාළුවෝ හැමෝටම මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද මම මගේ පැල කිහිපයක් පොට් කරගන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මම මගේ පැල 50ම හිටවලා තිබ්බේ පොඩි බීම කප්වල. එතනින් ටිකක් ලොකුවට හැදුණු පැල වගේක් තිබ්බා. ඉතින් මං හිතුවා මං ගාව තියෙන පොත් වලට ඒ ටික දාගත්තොත් හොඳයි කියලා. ඉතින් එතනින් පැල 15ක් විතර තියෙනවා ටිකක් හොඳට හැදිච්ච. මං ඒ ටික අද පොට් කරගන්නවා. මම මේකට මාධ්‍ය විදියට ගත්තේ වැලි කොටස් දෙකට පොල් එලි කොටස් එකක්. පොල් එලිත් මීඩියම් සයිස් එකෙනුයි ස්මෝල් සයිස් එකෙනුයි දෙකෙන්ම මෙතන කලවමේ තමයි තියෙන්නේ. මේකට මම ඔස්මෝකෝඩ් පොඩ්ඩක් විතරක් මික්ස් කරලා තියෙනවා. එතකොට ගිනි තීරියා පොහොරත් මම මේ පාර එකතු කරගත්තා. වෙනදට නම් මං ගිනි තීරියා පොහොර එකතු කරගන්නේ නැහැ. මේ මගේ ෆස්ට් ටයිම් තමයි ගිනි තීරියා පොහොර එක එකතු කරන. කලින් සැරවල් වල මම කොන්ඩිස් තමයි මගේ දිලිරනාශකයක් විදිහට පාවිච්චි කරේ. හැබැයි මේ පාර මට කොන්ඩිස් තිබුණ නැති හින්දා මං අඟුරු තමයි පාවිච්චි කරේ. අඟුරු කොටලා දිය කරලා ඒක ගෑවා කැපුම් පාරවල් තිබුණු පැලවලට ගෑවා. එතකොට ඇන්තූරියම් පැල ටික මං ඒකේ දාලා තිබ්බා මුල් වල හොඳට වදින්න. ඊට පස්සේ තමයි මම මේක පොට් කරගත්තේ. අපි බලමු අඟුරු වල දාලා මේක පොට් කරාට පස්සේ කොහොම තත්ත්වයක් තියෙයිද කියලා. මොකද මං කලින් කරලා නැහැ. මං කලින් හැම පාරම පාවිච්චි කරේ කොන්ඩිස් එක. ඔයාලත් හොඳටම දන්නවා. බලමු මේක පොට් කරලා තව සතියක් දෙකක් වගේ ගියාට පස්සේ මං හිතාගෙන ඉන්නේ මේකට බෙහෙත් පොහොර ගහන්න. මොකද අර වැස්සත් එක්ක මලකඩ රෝග කියන්නේ අන්න ඒ වගේ රෝග වගේක් ඇවිත් තියෙනවා මගේ පැලවලටත්. අපි බලමු ඉතින් ඉස්සරහට මම මොන වගේ පොහොරක් පාවිච්චි කරයිද කියලා. එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මගේ වීඩියෝස් බලන ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මට තව දෙයක් කියන්න අමතක වුණා ළමයි. වෙනදට නම් මං ඔස්මෝකෝඩ් පොහොර එක දාන්නේ පොට් කරද්දී මීඩියා එකෙන් ටිකක් දාලා ඊට පස්සේ පැලේ තියලා එතකොට ඒ පැලේ මුල ආසන්නව තමයි මං පොහොර ටික දාන්නේ. හැබැයි මේ පාර මම මේක වීඩියෝ කර කරපු හින්දා මට ඒක අමතක වුණා. මං ඊට පස්සේ ඔක්කොම පොට් කරලා මීඩියා එක උඩින් තමයි මේ පාර දැම්මේ පොහොර එක. හැබැයි මං හිතනවා ඊට වඩා සාර්ථකයි කියලා අර මුල ගාවට දාන පොහොර දාන එක. ඕගොල්ලෝ කැමති විදිහකට කරලා බලන්න. නමුත් මං අර මට හිතෙන දේ තමයි කිව්වේ. පොහොර දාලා ඊට පස්සේ ඒක උඩින් ආයේ මීඩියා තට්ටුවක් දාලා තමයි මං සාමාන්‍යයෙන් පැලේ පොට් කරන්නේ. ඒ වගේම තමයි ළමයි මට තව තේරෙන දෙයක් තමයි අපි වේලුණු මීඩියා එකක් ගන්නවට වඩා මීඩියා එක තෙතට තියෙද්දි පොට් කරද්දි අපිට ලේසි වගේම පැලෙත් පහසුවෙන් හිටවන්න පුළුවන්. මොකද අර මීඩියා එක වේලිලා තියෙද්දි පැලේ මුල හෙල්ලෙන්න බලනවා වැඩි අපි වතුර දාද්දි කරද්දි. නමුත් අර තෙතට තියෙද්දි මුල ටිකක් තදට හිටිනවා. එතකොට අපිට අපේ වැඩෙත් ලේසි පැලේ තියෙන්නත් ලේසි.